අපි ඔයාලට පෙර පරිදි කිව්වා මේකට අවශ්‍ය ප්‍රමාණයන්. දැන් අපි මේකේ අපි තියෙන්නේ කුරුඳු පොතු, මුරුංගා, එන්සල්, කරාබුනැටි, අබ, සුදුලූණු, ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයන් ටික මම ඔයාලට කිව්වා. මේ තියෙන්නේ ඒ සාදාගත් මිශ්‍රණය. දැන් අපි ඔයාලට පෙන්වන්න යන්නේ මේක කවලම් කරගන්න හැටි. අපි පළමුව මෙන්න මේ ටික මෙන්න මේ විදියට හොඳින් නිතරම අපි කල්පනා කරන්න ඕනේ මේවට තෙත එකතු වෙන්න බෑ. වතුර වලින් තොර වෙන්න ඕන. ඒක නිසා අපි තෙත නැති භාජනයකට කොස් කෙර ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඒකට රතු ලුණු ටික එකතු කරගන්නවා. ඊළඟට අමු මිරිස් ටික එකතු කරගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි සාදාගත් මිශ්‍රණය මේකට කවලම් විනාකිරි වලින් අපි ඒක දිය කරගෙන බලන්න කොයාලා ආසයි නේද රසට කන්න. මෙන්න මේ වගේ අපි නිතරම බලන්න ඕන මේක හොඳට ඒ තුන පහ ටික හොඳට දැවටිලා තියෙන්න ඕන. අපි මේ මිශ්‍රණයට එකතු කරාට පස්සේ හොඳින් දැවටිලා තියෙන්න ඕන. මෙන්න මේ විදියට එකතු කරගන්නවා. දැන් අපි මේක හොඳින් කවලම් කරගන්නවා. හරිම ලේසි. ඔයාලත් ආසයිද මේ විදියට කන්න? හරිම ලේසි. මෙන්න මේ විදියට හොඳින් කවලම් බලන්නකෝ. ඒකේ පාට රතු ලුණු වැඩිපුර දාන තරමට හොඳයි. එතකොට රසයි අමු මිරිස් ටික ඒවා අපි මේ කටට රසට කියන්නේ එතකොට තමයි. කටට රසට පෙන්න විදියට කන්න ඕන කියනවනේ. බලන්නකෝ. මෙන්න මේ බලන්න පාට. ඔයාලට හරි ලස්සන. ඔයාලා කැමති විදියට කන්න මෙන්න මේ විදිහට හදාගෙන බලනකො පාන්නේ ටික හොඳට දැවටිලා අපි හදාගන්නකොට ලොකු මිශ්‍රණයක් වෙනවා. අපි ඒක නිසා අවශ්‍ය පදම් නිතරම අපි අවශ්‍ය ප්‍රමාණයන් ඒ විදිහට ගන්න ඕන. මේ බලන්නකො මෙන්න මේ තමයි අපි ඔයාලට අද හදන්න ගෙනාපු කොස් කැට අච්චාරුව.